වෙල්කම් කියලා පිළිගන්නවා රවිදු ටෙක්නික් YouTube channel එකට. ඉතින් අදත් මම ඔයාලට සුපිරි වීඩියෝ එකක් අරන් ආවිත් තියෙනවා. මම අද ගාලට ගෙනල්ලා තියෙන්නේ earbuds දෙකක් unboxing and review වීඩියෝ එකක්. ඉතින් අපි වැඩි කතා බහ නැතුව කෙලිම වීඩියෝ එකට. ඊට කලින් ඔයාලට මතක් කරන්න subscribe කරන්න, comment කරන්න, like කරන්න, bell icon එකට පයින් එකකුත් ගාලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේක තමයි අද අපි අන්බොක්ස් කරන්න යන earbuds දෙක. මේකේ නේම් එක තමයි ANC Newst M20. මේකේ version එක කියන්නේ version 5.3 BT wireless එකක් තමයි මේක. මේ පැත්තට pet box එකේ මේ පැත්තට ගියොත් එහෙම fingerprint touch එකක්, long battery life එකක්, 8mm coil එකක්, Siri voice call මේකට add වෙලා තියෙනවා. අපි box එකේ මේ පැත්ත බැලුවොත් එහෙම ඒ පැත්තේ මේකේ නේම් එක තියෙනවා M20 කියලා. box එකේ පිටිපස්ස තමයි මේකේ සුපිරිම විස්තර ටික අහලා තියෙන්නේ. මේක wireless version එක තියෙනවා. wireless profiles, transmission distance එක, charging time එක, instantly music play about. ඒ කියන්නේ music play කරලා තියෙන මේ කාර්යය තමයි තියෙන battery life එක. input output වගේ දේවල් මේකේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපි මේ box එක ඇතුළට ගිහින් බලමු. box එක ඇතුලේ කොච්චර ලස්සනව කොච්චර සුපිරියට මේක හදලා තියෙනවා. හරි guys මම box එක unbox කරවා. එතකොට අපිට මෙන්න මේ විදිහට තමයි earbuds එක දකින්න පුළුවන් උනේ. අපිට package දෙකක් හම්බුණා. මේ පළවෙනි එක, මේ දෙවෙනි එක. දෙවෙනි එකත් එක්ක අපිට user manual එකක් හම්බුණා මේකට. මේ තියෙන්නේ user manual එක. ඔයාලට පේන්නේ නැති මේකේ touch එක ගැන තමයි මේක කියලා තියෙන්නේ. අනිත් පැත්ත බැලුවොත් මම ඔයාලට කිව්වා මතක ඇති මේකේ power bank එකක් තියෙනවා කියලා. power bank එකෙන් output එක ගන්න හැටි තමයි මේක කියලා තියෙන්නේ. පැත්තෙන් තියාගමු. දෙවෙනි පැකේජ් එකේ ඉතුරු ටික තමයි මේක charge කරන්න cable එක. type C cable එකක් තමයි මේක charge කරන්න අපිට ඇවිත් තියෙන්නේ. තව අපිට කනේ size එකට මේක හදාගන්න earpiece තියෙනවා. ඊළඟට මේ තියෙන අපේ ලස්සන earbuds දෙක. ඔයාලට පේනවද දන්නේ මේකේ ලයිට් උත් පත්තු වෙනවා. මම මේක ඉතින් ඔන් කරලා බැලුවා. සුපිරි RGB ටිකක් පත්තු වෙනවා මේකේ. මෙතන mic එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. left right දෙකම තියෙනවා. box එකට යන්න. box එක තමයි සුපිරි. box එකේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා open කියලා කෑල්ල. මම open කරගන්න. මෙන්න යාළුවනේ. මෙතන තමයි type C input එකයි USB output එකයි තියෙන්නේ. මම ඔයාලට මේකෙන් charge කරලා පෙන්නනවා මොකක් හරි දෙයක් charge වෙනවද කියලා. මේක ඇත්තටම ඇත්තක්ද නැත්නම් බොරුවක්ද කියලා ඔයාලා පෙන්නනවා. අපි ඒක ඊළඟට බලමු. තව මේක යට මේ පොඩි ඔය serial code නම් වගේ ටිකක් තියෙනවා. ඇතුළට යන්න. හරියට. මේ තමයි ඇතුළේ. මෙන්න මේ pins වලට තමයි අපේ මේ earbuds දෙක connect වෙන්නේ charge වෙන්නේ. මේ සුපිරි LCD display එකක් තියෙනවා. අපි දැන් earbuds දෙක දාගෙන බලමු. මේ දෙන earbuds දෙක. නෑරෝ display එක on වුණා. display එක නිකම්ම on වෙනවා. මේ මැද්දෙන් පෙන්වන්නේ යාළුවනේ display එකේ තියෙන battery percentage එක. මේ වෙන්නන්නේ යාළුවනේ අපේ earbuds දෙකේ තියෙන battery percentage එක. මේකේ තමයි ටික charge වෙන්නේ. සුපිරි යාළුවනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේකෙන් music එකක් එහෙම අහලා බැලුවා sound quality එනම් සුපිරි. කියන්නේ ඉතින් ලොකු වැරද්දක් නැහැ මේකේ. noise cancellation එකත් හොඳයි සාමාන්‍යයකට. 1400කට ඉතින් මේ වගේ සුපිරි දෙයක් ගන්න පුළුවන් කියන එකත් ලොකු වාසියක්. එහෙනම් අපි ඊළඟට බලමු මේ මොකක් හරි දෙයක් charge කරලා මේකෙන් charge වෙනවද කියලා. හරි යාළුවනේ මේ තියෙන මගේ earbud එක. මේ තියෙන earbud එක, මේ තියෙන මගේ AirPod එක. මම අද ඔයාලට මේ bud එකෙන් මේ power bank එකෙන් AirPod එක charge කරලා පෙන්නනවා. අපි එහෙනම් දැන් බලමු කොහොමද කරන්න කියලා. මුලින්ම යාළුවනේ මෙන්න මේ open කියන කොටස අපි open කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට open කරගන්නවා. ඊට පස්සේ මගේ AirPod එකෙන් එන මෙන්න මේ cable එක. USB cable එක. මම ඒක connect කරගන්නවා මෙන්න මේ earbuds එකේ එන USB cable මේ port එකට.
මෙන්න මේ විදිහට කනෙක්ට් වෙන්න. යාළුවනේ මට පැත්ත වැරදුනා. අපි හරි පැත්තට දාලා බලමු. හරි යාළුවනේ ටික් ගාලා සද්දයක් එනවා. ඔයාලට පේනවා ඇති මේ මගේ එයාපොඩ් එක රතු පාට ලයිට් එකපත් වෙනවා. චාර්ජ් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. A mi cama, la fama me la fama. Se la pasan diciendo que soy mala, porque no me aguanto gramo de nada. Dime si vienes a mi cama, a mi cama, a mi cama, a mi cama. Dime si vienes a mi cama, a mi cama. හරි යාළුවනේ ඉතින් අද ගෙනාව වීඩියෝ එක කොහමද? වීඩියෝ එකේ අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක විතර නෙවෙයි මගෙත් අඩුපාඩු තියෙනවා නම් දාන්න පළවෙනි වීඩියෝ එකනේ. හින්දා ඔයාලා වැරදි කියන්නේ මම මේ වැරදි ටික හදාගෙන ඊළඟට එන වීඩියෝ ටික සුපිරියටම හදලා දෙනවා. ඔයාලට එන්න ඕන වීඩියෝ එහෙම තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. කමෙන්ට් එක. අනිවාර්යෙන් කමෙන්ට් වලට රිප්ලයි කරනවා. එහෙනම් good bye subscribe කරන්න.